සුබ දවසක් මගේ ආදරණීය යාළුවන්ට. ඉතින් ඔයාලා සතුටින් සනීපෙන් ඇති කියලා මං හිතනවා. අනේ ඉතින් ආයෙමත් දවසක ආව මං ඔයාලව බලලා යන්න. මේ අප්පච්චි පුතයි ටවුන් එකට ගිහිල්ලා එන ගමන් ඔන්න බලන්නකෝ හොඳ කොමඩු ගෙඩියකුත් අරන් ඇවිල්ලා තිබුණා. මේ දවස්වල පෑවිල්ල නිසා ඇත්තටම බීම ජාතික බොන තරමට ඇඟට හොඳයි. ඒ වගේම පොඩි අයටත් දෙනවා නම් ඒක තවත් හොඳයි. අනේ ඉතින් අද අපිට රසම රස කොමඩු බීම එකක් අප්පච්චි හදලා දෙන්න තමයි යන්නේ. ඒ කොමඩු ගෙඩිය නම් ගොඩක් හොඳට පැහිලා තිබුණා. ඉතින් අප්පච්චි කොමඩු ජූස් එක හදනකම් මමයි පුතයි ළඟට වෙලා අප්පච්චි කපන කොමඩු එකෙන් අපි දෙන්න ළඟට වෙලා පොඩි කෑල්ලක් ඉල්ලගෙන කන තමයි හැදුවේ. ওই විදිහට කොමඩු ජූස් එක අප්පච්චි හදනකම් මං ගියා ගේට්ටුව වහලා එන්න. ගේට්ටුවත් වහලා අවුව හොඳට තිබුණ නිසා මං ඩෙනිම් කලිසම් ටික හේදුවා. ඉතින් අපේ ගෙදර අවුව වැටෙන්නේ ඔන්න ඔය චුට්ටට විතරයි. අනිත් රෙදි නම් මං අයින්නට දාලා වේල ගන්නවා. ඩෙනිම් වේලන්න අමාරු නිසා ඔන්න ඔතෙන්ට දාලා ඩෙනිම් ටික වේල ගත්තා. මං එද්දි හස්බන්ඩ්ට හරිම අකරතැබ්බයක් නේ වෙලා තිබුණේ. මේ බලන්නකෝ බ්ලෙන්ඩර් කරන්න ගිහිල්ලා කොමඩු ටික හතර වටේම විසික් වෙලා. ඉතින් මං කිව්වා මං එතන සුද්ධ කරන්න ඔයා බීම එක හදන්න කියලා. ඉතින් ඔය විදිහට එයා ඉතින් බීම එක හැදුවා. ඇත්තටම හරිම රසයි ඒ බීම එක. මගේ හස්බන්ඩ් හදන කෑම ඇත්තටම හරිම රසයි. එයා ඒකත් හදලා ඔන්න ඔය විදිහට එතන සුද්ධ කරලා තිබුණා මං එද්දී. ඉතින් අපි ගිහිල්ලා බීම එකත් බීලා මං ඉතුරු කොමඩු ටික කපලා මේ විදිහට බෝතලයකටත් දාගත්තා. අපි කොමඩු කපන වෙලාවේ චූටි නෝනා නිදාගෙන හිටියේ. ඉතින් එයා නැගිට්ටයින් පස්සේ මං ওই විදිහට කොමඩු කෑල්ලක් එයාට දුන්නා. එයා නම් හරි ආසාවෙන් රස කර කර ඒ කොමඩු කෑල්ල කෑවා. ඉතින් මම එයාත් එක්ක චූටි වෙලාවක් කතා කර කර ඉඳලා ඉක්මනින් ගිහිල්ලා කෑම ටික හදාගත්තා. ඔය විදිහට කෑම ටික මං සවානට තමයි දාගත්තේ. අපි හැමදාම වගේ අප්පච්චි ගෙදර ඉන්න දවසට සවානට දාගෙන තමයි කෑම කන්නේ. ඔය විදිහට කෑම ටික මං ඉස්සෙල්ලාම හස්බන්ඩ්ට රහයිද කියලා බලන්න කිව්වා. එයා නම් කිව්වේ ඇත්තටම රසයි කියලා. මේ විදිහට එකම පිඟානේ කෑම ටික බෙදාගෙන කද්දි ඒකත් හරි ලස්සන අත්දැකීමක් තමයි. අපේ චූටි පටවුන්ටත් ඒකත් සුන්දර අත්දැකීමක්. අපේ ගෙදර නම් ওই වගේ දවස් තමයි ගොඩක්ම තියෙන්නේ. මේ වගේ දවස් ඇත්තටම ගෙවෙන්න ලෝභ දවස්. මොකද පුංචි පැටවු එක්ක මේ ගත කරන කාලේ ඇත්තටම සුන්දරයි. මේ ආදරේ හැමදාම ජීවිත කාලෙම තියාගන්න මං නම් හරි ආසයි. ওই විදිහට අපි තුන්දෙනාත් එක්ක කාලා දැන් ගියා මං පොඩ්ඩක් මිදුලතු ගන්න. මේ දවස්වල පෑවිල්ල නිසා ගොඩාක් කොළ හැලෙනවනේ. ඒ වගේම හරියට දූවිලි. මේ බලන්නකෝ උදේ ඉඳන් කොළ හැලිලා තියෙන තරම්. ඉතින් මම අපේ පාරත් චුට්ටක් අතගා ගත්තා. මං හැමදාම වගේ හවසට පාර අතු ගන්නවා. ওই විදිහට පාර අතු ගාලා මම ඔය විදිහට කුණු ටික පුච්ච ගන්න තමයි හදන්නේ. මේ බලන්නකෝ අපේ චූටි මැනික. එයාලට හරි ආසයි මේ වගේ වෙලාවට. පාර පුරා එහෙටයි මෙහෙටයි දුව දුව සෙල්ලම් කරනවා. ඉතින් එයාලා සෙල්ලම් කරන අතරේ ඉක්මනින් පාරේ භාගයක් මං අතුගා ගත්තා. ඉතින් අතුගාපු ටික පුච්චන්න තමයි හදන්නේ. ඒ ටිකත් පුච්චලා ඊට පස්සේ ඉතුරු භාගෙත් අතුගාලා පුච්චලා දාන්න ඕනේ. මට ඉතින් මේ වැඩවලට හස්බන්ඩ් ගෙදර ඉන්නව නම් උදව් කරනවනේ. එහෙනම් අදට මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි.